ආයිබෝවන් සුපිරිකෑම YouTube channel එකට අදත් මගේ යාළුවන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි ජම්බෝ පාස්ටා වලින් මෙන්න මේ විදිහට රසම රස රෙසිපි එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ හදන විදිහ කොහොමද බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේකට මම මුලින්ම ජම්බෝ පාස්ටා රෑම් 400 පැකට් එකක් තමයි අරන් තියෙන්නේ. ඒකට කුකුල් මස් මේ විදිහට පොඩියට හීනියට කපලා රෑම් 400ක් අරන් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට කැරට් හීනියට කපලා ලේක්ස් ගෝවා මේ විදිහට එකතු කරලා පොඩියට කපාගෙන ඊට පස්සේ මේ සෝස් වර්ග අවශ්‍ය නම් පමණක් එකතු කරන්න. ඊළඟට තක්කාලි, ගම්මිරිස්, ලුණු, කෑලි මිරිස්, ඉඟුරු, අමු මිරිස්, තව සුදු ලුණු පොඩියට කපලා මම මේකට අරන් තියනවා. මුලින්ම මේ විදිහට වතුර එකක් රත් කරලා ලුණු ස්වල්පයක් එකතු කරලා හොඳට වතුර නටනකොට අපි ජම්බෝ පාස්ටා ටික එකතු කරලා අපි වතුරේ විනාඩි 5ක් විතර තම්බ ගන්න ඕන. I'm calling it quits, so watch me walk out the door. And I'm so over it, so over it. I can't do this no more. So here I go, that's it. I'm calling it quits. දැන් මම මේ පාස්ටා එකට අවශ්‍ය මිශ්‍රණයක් මේ විදිහට හදා ගන්නවා. තක්කාලි, අමු මිරිස් ටිකයි අපි කපාගත්තු, ඉඟුරු, සුදු ලුණු ටික, කෑලි මිරිස් ටික මේ ඔක්කොම එකතු කරලා හොඳට අපි මිශ්‍රණයක් ග්‍රයින්ඩර් කරගන්න යන්නේ. I'm calling it quits, so watch me walk out the door. And I'm so over it, so over it. I can't do this no more. So here I go, that's it. I'm calling it quits, so watch me walk out the door. දැන් අපි වාජනයකට මේ වගේ තෙල් ස්වල්පයක් එකතු කරගෙන අපි කපාගත්තු කුකුල් මස් ටික මේ විදිහට හදාගමු. That's it. I'm calling it quits, so watch me walk out the door. You're so soft from my skin. You're so soft from my skin.
විනාඩි 10ක් විතර මස් එක තැම්බුණාම අපි හදාගත්තු මිශ්‍රණය මේ විදිහට එකතු කරලා තව විනාඩි 5ක් විතර මේක තැම්බෙන්න තියන්න ඕන. දැන් මම මේකට මේ විදිහට මොසරෙල්ලා චීස් එකතු කරනවා. මොසරෙල්ලා චීස් අවශ්‍යම නැහැ. එළවලු අපි හීනීට කපාගත්තු එළවලු ටික එකතු කරලා අපිට මේ විදිහට මේක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේක විනාඩි 10ක් විතර oven එකෙන් තියනවා. ඔන්න අපි ජම්බෝ පාස්ටා එක මේ විදිහට රස විදිහට ගුණදායක විදිහට හදලා තිනවා එළවලුත් එකතු කරගෙන. ඉතින් ඔයාලත් හදන්න. හදලා බලලා අපිට කියන්න. යාළුවෝ සමග ෂෙයා කරගන්න. ඕගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.